භාජනයක් දැන් ඝන සෙන්ටිමීටර 500ක් තියෙනවා. ඊට පස්සේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මෙච්චරක් වෙන වාතයයි ජල වාෂ්පයි තියෙනවා. ප්‍රශ්නේ අහන්නේ උෂ්ණත්වය නියතයි කියලා තියෙනවා. ඒතර මේ උෂ්ණත්වය නියතව තියෙද්දී අර ජල වාෂ්ප වලින් සම්තෘප්ත කරන්න පරිමාව කොච්චරක් අඩු කරන්න ඕනද කියලා. ඒ කියන්නේ බඳුනේ පරිමාව. ඒ කියන්නේ මේ බඳුන දෘඩ බඳුනක් නෙවෙයි කියන එක තමයි අදහස් වෙන්නේ. දෘඩ බඳුනක් කියලා තිබ්බනම් ඒකෙන් කියවෙන්නේ මේ භාජනය කවදාවත් පරිමාව වෙනස් කරන්න බෑ කියන එක. මේක දෘඩ බඳුනක් නෙවෙයි. මොකද මේක අහන්නේ පරිමාව අඩු කරන්න ඕන ප්‍රමාණයනේ. එතකොට දැන් පරිමාව විතරයි මේක වෙනස් කරන්නේ නෑ. උෂ්ණත්වයත් නියතයි. එතකොට අපි දන්නවා සාපේක්ෂතාවය දැන් අපිට දීලා තියෙනවානේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සමීකරණය වෙන්නේ මෙන්න මේක. එතකොට දැන් මෙතන තියෙන ඝනත්වය. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම් පරිමාවනේ. දැන් අපි ස්කන්ධය නියතයි. මොකද මේකේ අපිට කියන්නේ නැහැ ජල වාෂ්පවත් මොනවවත් අයින් කරනවා කියලා නැහැ. මේක තියෙන්නේ මෙයාගේ පරිමාව අඩු කරනවා කියලා විතරයි. හින්දා මේක ඇතුලේ තියෙන දේවල් ඒ විදිහටම තියෙනවා. එතකොට මේකේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒත් ස්කන්ධය කියන එක නියතයි. ඒ හින්දා ඝනත්වය පරිමාවට මේ ප්‍රතිලෝමව සමානුපාතිකයි. එතකොට අපි ඒක මෙහෙම ලියා ගන්න පුළුවන්. එකයට V0 එකයට Vs කියලා. දැන් මේක අපි මේ සමීකරණයට දාන්න තියෙන. ඒතර මේක මෙහෙම එනවා. ඊට අපි දන්නවා V0 කියන එක 500යි කියලා දීලා තියෙනවනේ අපිට. ඊට පස්සේ මේ සමීකරණයට ආදේශ කරාම අපිට දෙවෙනි අවස්ථාවේදී කියන්නේ සම්ප්‍රයුක්ත අවස්ථාවේදී මොකද අපිට අහන්නේ ජල වාෂ්ප වලින් සම්ප්‍රයුක්ත ගන්නනේ. සම්තෘප්ත අවස්ථාවේදී පරිමාව එනවා. ඒ කියන්නේ සම්තෘප්ත වෙන්න නම් භාජනයේ පරිමාව මෙච්චරක් වෙන්න ඕනේ. ඒ කියන්නේ භාජනයේ පරිමාව මෙච්චරක් වෙන්න නම් අඩු කරන්න ඕනේ වෙන්නේ පරිමාව 200ක්. ඒතර මෙච්චරක් අඩු කරාම 500ක් තිබ්බ එකෙන් 200ක් අඩු කරාමනේ භාජනයේ පරිමාව 300ක් බඩටපත් වෙන්නේ. ඒතර අඩු කරන්න ඕනේ 200ක්. උත්තරේ වෙන්නේ 3.